දන්නවද? අකුණු වදිද්දි හෙන ගහද්දි මොබයිල් ෆෝන් එක පාවිච්චි කරාට අකුණු වදින්නේ නැහැ කියලා. අකුණු ගැන දැනගන්න කලින් මොකද්ද මේ දන්නවද channel එක කියලා මං චුට්ටක් කියලා ඉන්න. මේ channel එකේ කරන්නේ මේ ලෝකේ වගේම මේ ලෝකෙන් එළියේ වෙන අමුතු රස කතා ගැන මං අහලා තියෙන දේවල් ඔයාලත් එක්ක කියන එක. ඉතින් මේ අමුතු රස කතා අහලා දන්නේම නැතුව ඔයත් විද්‍යාඥයෙක්, ගගනගාමී, අභ්‍යවකාශගාමියෙක් වගේම ඉතිහාසඥයෙක් වගේ වෙන්න පුළුවන්. ඉතින් පැන්දිලා ඉන්න මගේ channel එකත් එක්ක subscribe කරලා හැමදාම මම දාන වීඩියෝ බලන්නත් කියලා මතක් කරලා දෙනවා. ෆෝන් එකට හෙන ගහන විදිය දැනගන්න කලින් ඔයා දැනගන්න ඕනේ අකුණක් කියන්නේ මොකද්ද, මේ අකුණක් හැදෙන්නේ කොහොමද කියලා. අකුණක් හැදෙන්න මුලින්ම වලාකුලක් ඕනේ. මේ වලාකුලක් හැදෙන්නේ කොහොමද? වලාකුලක් හැදෙන්නේ රත් වෙච්ච වාතය, රත් වෙච්ච ජල වාෂ්ප ඉහළ අවකාශයට යනවා. ඉතින් එහෙම තමයි වලාකුලක් හැදෙන්නේ. මේ වලාකුලක් අපිට මේ පේන විදිහට අපි අහලා තියෙන විදිහට පුළුන් රොදක් වගේ වුණාට ඇත්තටම වලාකුලක් පුළුන් රොදක් වගේ නන් නෙමෙයි. වලාකුලක බරත් ටොන් මිලියනයක් විතර වෙනවා කියලා මම කලින් කියලා තියෙනවා. ඒක ඔයාලා අහලා ඇති. ඉතින් මේ වලාකුලේ ඒ වගේම පහළින් උණුසුම් වාතය උලන් ධාරා එනවා. මෙම උලන් ධාරා එද්දී වලාකුලේ ඇතුළේ තියෙන ක්‍රිස්ටල් වගේ ජලාංශු උඩ පහළ යන්න පටන් ගන්නවා. එහෙම යද්දී මේ ජලාංශු එකිනෙකාට ඇතිල් වෙනවා. ඒ ඇතිල්ලන එකෙන් ධන ඍණ ආරෝපණ විද්‍යුත් ආරෝපණයක් ඇති වෙනවා. එතකොට ඍණ අංශු වලාකුලේ යටටයි ධන අංශු වලාකුලේ උඩටයි එකතු වෙනවා. ඉතින් මේ විදිහට මේ සංසිද්ධිය වෙද්දී පොළවේ ඉලෙක්ට්‍රෝන පහළට ගිහිල්ලා ධන ආරෝපණ උඩට මතුවෙන්න ගන්නවා. මේ සංසිද්ධියත් එක්ක අකුණු ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි එකම වලාකුලේ පහළ ඍණ ආරෝපණ උඩ ධන ආරෝපණයේ තියෙද්දී මේ අධික විභව අන්තරය නිසා විද්‍යුත් විසර්ජනයක් හටගන්නවා. ඒ වගේම වලාකුලක් අතරත් මේ වගේ විද්‍යුත් විසර්ජනයක් හටගන්න පුළුවන්. ඒ වගේම වලාකුලයි පොළවයි අතරත් විද්‍යුත් විසර්ජනයක් හටගන්න පුළුවන්. මෙහෙම වෙන්නේ මම කලින් කිව්වා වගේ අධික විභව අන්තරයක් ඇති වෙන නිසා. ඒ කියන්නේ ධන ඍණ එහෙම ගිහිල්ලා. ඉතින් ඒ විදිහට තමයි මේ ඇති වෙන ලොකු විද්‍යුත් විසර්ජනය තමයි අපි අකුණක් කියලා කියන්නේ. ඉතින් මේ අකුණක් ඇයි උස් තැනකට අකුණු ගහන්න අවස්ථාව වැඩි? ඇයි ලෝහවලට මේ අකුණු ගහන්න අවස්ථාව වැඩි කියලා ඔයාලා දන්නවද? ඒකට හේතුව වෙන්නේ මේ විදිහට විද්‍යුත් විසර්ජනය ඇති වෙන්නේ මේගොල්ලෝ ගමන් කරන්න පුළුවන් කෙටිම මාර්ගය හොයනවා. මේ අකුණට යන්න පුළුවන් කෙටිම මාර්ගය හොයනවා. ඉතින් කෙටිම මාර්ගය වෙන්නේ අනිවාර්යයෙන් උස තැනක්නේ. ඉතින් එතකොට උස තැනකට අකුණු ගහන්න තියෙන අවධානය වැඩි. අකුණු ගහන්න තියෙන අවධානය වැඩි. අනිත් දේ වෙන්නේ ලෝහවලට. මේගොල්ලෝ පහසුවෙන් ගමන් කරලා ඉක්මනට ලෝහවලට ළඟා වෙන්න පුළුවන් නිසා තමයි ලෝහවලට අකුණු ගහන්න තියෙන අවස්ථාව වැඩි වෙන්නේ. ඊළඟට වෙන්නේ අකුණක් සහ ගිගුරුමක් කියන්නේ දෙකක්. එතකොට මේ අකුණයි ගිගුරුමයි එකම වෙලාවෙ ඇති වෙන්නේ. හැබැයි අපිට අනිවාර්යයෙන්ම අකුණු ගහලා ටිකකින් ගිගුරුම ඇහෙන්නේ. ඒකට හේතුව වෙන්නේ ආලෝකයේ ශබ්දයට වඩා ආලෝකය වේගවත්. ඒ කියන්නේ ගිගුරුමයි අකුණයි එකම වෙලාවෙ ඇති වෙනවා. හැබැයි ඉක්මනට ආලෝකයේ වේගවත් නිසා අපිට ආලෝකය ඉස්සෙල්ලා පේනවා, ගිගුරුම පස්සේ ඇහෙනවා. ගිගුරුමක් ඇති වෙන්නේ මේ විද්‍යුත් විසර්ජන අනම්මනම් සිද්ධ නිසා වායුගෝලයේ ෆැරන්හයිට් 50000ක් විතර රත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ රත් වෙන නිසා වායු ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රසාරණය වෙන නිසා කම්පන තරංග හට ගන්නවා. ඉතින් මේ කම්පන තරංග ශබ්ද තරංග බවට පරිවර්තනය වෙලා තමයි අපිට ගිගුරුමක් ඇහෙන්නේ. මේ ගිගුරුම් මනින්න බෝල්ට් එක කියලා උපකරණයකුත් තියෙනවා. ඉතින් මොබයිල් එකකට කිසිම විදිහකට අකුණු වදින්න අවදානමක් නැහැ. මේක මම කියන දෙයක් නෙමෙයි. මේක සෑහෙන පරීක්ෂණ කරලා 2006 දී හොයාගත්ත දෙයක්. මේ අකුණු ගහන එක මේ ලෝකේ පුරා අකුණු ගහන එක විනාඩියකට 60000ක් විතර අකුණු ගහනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ තප්පරයකට අකුණු 100ක් විතර පොළවට වදිනවා කියලාත් කියනවා. ඔයාට ෆෝන් එකෙන් අකුණු වදින්න නැති වුණාට ඔයා බොරු කියන කෙනෙක් නා. ඔයාට හින ගහන්නේ නෑමයි කියලා මට කියන්න විදියක් නෑ ඉතින්. හැබැයි අමතක කරන්න එපා. දන්නවද channel එක subscribe කරලා තියාගන්න.